ඔයාලා මේක දැක්කද? මේ තමයි මේ දවස්වල ඉන්දියාවේ හැමතැනම වෛරල් යන කැරමල් බන් පුඩින් එක. ඇයි මේ දවස්වල හැමෝම මේ පුඩිම ගැන මෙච්චර පිස්සුවෙන් වගේ හොයන්නේ? මිලියන ගණනක් දෙනා නරඹපු ඉන්දියාවේ මේ වෛරල් බන් පුඩින් එකේ රහස මොකද්ද? ඒ ගැන දැනගන්න මේ වීඩියෝ එක දිගටම බලන්න. මේ වෛරල් බන් පුඩින් එකේ තියෙන විශේෂත්වය තමයි සාමාන්‍ය කැරමල් පුඩින් එකක් හදන්න යනවා වගේ බිත්තර ගොඩක් මේකට ඕන වෙන්නේ නැහැ. ඒ වගේම බිත්තර පිළිගඳෙයි කියලා බය වෙන්න දෙයක්වත් නැහැ. බනිස් එකතු කරන නිසා මේකේ රස සහ උකු ගතිය සාමාන්‍ය පුඩිමකට වඩා ගොඩක් වැඩි. ඉතින් මේ වෛරල් කැරමල් බන් පුඩින් එක අද අපි ගෙදර හදන විදිය බලමු. මුලින්ම කැරමල් එක හදාගන්න පෑන් එකකට සීනි මේස හැඳි 3ක් එකතු කරගන්නවා. මේ සීනි ටික රන්වන් පාට වෙනකම් අඩු ගින්දරේ රත් කරගන්න ඕනි. සීනි ටික රන්වන් පාටට ආවට පස්සේ මම මේකට උණු වතුර මේස හැඳි 2ක් එකතු කරගන්නවා. දැන් මේ හදාගත්ත කැරමල් එක නිවෙන්න කලින් ඉක්මනින්ම අපේ පුඩින් තැටියට වත් කරගන්න ඕනේ. දැන් අපි පුඩින් එකේ දියර මිශ්‍රණය හදාගමු. ඒ වෙනුවෙන් මම ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 180ක් පෑන් එකට එකතු කරගන්නවා. දැන් මම සීනි මේස හැඳි 1ක් එකතු කරනවා. දැන් මේ සීනි ටික හොඳට කිරි එකේ දිය වෙනකම් මද ගින්දරේ රත් කරගන්න ඕනේ. දැන් අපි මේ බ්ලෙන්ඩර් එකට බිත්තර 2ක් එකතු කරනවා. මේ බනිස් ගෙඩිය මේ වගේ පොඩි පොඩි කෑලි වලට කඩලා අපි අර බිත්තර දාගත්ත බ්ලෙන්ඩර් එකටම එකතු කරගමු. වැනිලා තේ හැන්දක් එකතු කරගන්නවා. දැන් හොඳින් මේ ටික බ්ලෙන්ඩ් කරගමු. දැන් මම අර කලින් රත් කරලා ටිකක් නිවෙන්න අරපු කිරි මිශ්‍රණය බෝල් එකකට එකතු කරගන්නවා. අපි බ්ලෙන්ඩ් කරගත්ත බනිස් සහ බිත්තර මිශ්‍රණය අර කිරි බඳුනට වත් කරලා මේ විදියට හොඳින් කලවම් කරන්න. දැන් අපි ලෑස්ති කරගත්ත මිශ්‍රණය මේ විදියට කැරමල් තැටියට පෙරාගමු. එතකොට බනිස්වල ඉතිරි වෙච්ච පුංචි පුංචි කෑලි හෝ බුබුලු ඉවත් වෙලා හරිම ලස්සනට පුඩිම ලැබෙනවා. දැන් අපි මේ පුඩින් භාජනය හොඳින් වහලා විනාඩි 30ක් විතර හුමාලයෙන් තඹ ගන්න ඕනේ. ඔයාලා මේ පුඩින් එක බේක් කරනවා නම් වතුර පුරවපු තැටියක් උඩින් පුඩින් එක තියලා සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයේ විනාඩි 45ක් බේක් කරගන්න. දැන් මේ පුඩින් එක නිවුනට පස්සේ පැය 2ක් විතර ශීතකරණයේ තියලා ගන්න. එතකොට තමයි පුඩින් එක හොඳට සෙට් වෙලා නියම රසක් වගේම ලස්සන පෙනුමක් ලැබෙන්නේ. පුඩින් එක ෆ්‍රිජ් එකෙන් එළියට ගත්තට පස්සේ පිහියකින් වටේ ටික ගලවලා මේක පිඟානකට අනිත් පැත්ත හරවමු. බලන්න ඒ ලස්සන අර රන්වන් පාට කැරමල් ටික බේරිලා එනකොට තියෙන ලස්සන බිත්තර දෙකකින් සහ බනිස් ගෙඩියකින් මෙච්චර රසට මේ වගේ අතුරුපසක් හදාගන්න පුළුවන් කියලා හිතන්නත් අමාරුයි. බලන්න මේකේ තියෙන සිනිදු ගතිය කටේ තියෙනකොටම දිය වෙලා යනවා. ඔයාලත් මේක ගෙදරදී අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් like එකක් දාන්න, ඔයාගේ යාළුවෝ අතරේ share කරන්න. මේ වගේ තවත් ලේසි රසවත් රෙසිපීස් බලන්න මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. bell icon එකත් click කරන්න. එහෙනම් නැවත හමු වෙනකන් සුබ දවසක්.